මේ දරුණු බර බැහැරට විසි කරලා දාලා තව වෙන බරකට බැඳෙන්නේ නැතුව අවිද්‍යාව නැමැති මුලුත් එක්කම මුල කියලා කියන්නේ අපි ඒ අවිද්‍යාව කියන මුලත් එක්කම තණ්හා උදුරලා දාලා තණ්හා රහිතව සිටියාම පිරිනිවන් පාන්න පුළුවන් කියලා උන්වහන්සේ දේශනාව ඔය විදිහට අවසන් කරනවා. සූත්‍රය ඔච්චරයි තියෙන පින්වත්නි. දැන් මේකේ කාරණා හතරක් ඔබට පැහැදිලි කරනවා. ඒ තමයි බර කියන්නේ පංච උපාදානස්කන්ධ කියන එක ඔබ තේරුම් අරගන්න ඕනේ මේ කාලය ඇතුලේ. කොහොමද පංච උපාදානස්කන්ධ බරක් වෙන්නේ කියලා. එතකොට මේ පංච උපාදානස්කන්ධ බරක් කියලා කියද්දී ඒ බර කරගහගෙන යන කෙනා පුද්ගලයා කියන්නේ මොකද්ද? බරට බැඳී යාම සහ බර බැහැර කිරීම කියන බාර දාන, බාර නික්කේපන කියන ඒවත් පැහැදිලි කරගමු මේ කාලය ඇතුලේ. දැන් ওই දේශනාව හෝම චුට්ටක් අපි පැත්තකින් තියලා මේ දවස්වල අපිට ඇහෙන, දැනෙන, පේන දේවල් තියෙනවනේ. දැන් මම දැක්ක මේ දවස්වල සමාජ මාධ්‍යවල